පෙන්වන්නම් කියලා තියෙනවා. මේකෙම මේ බලන්න මේ වගේම මේ සිමෙන්ති වැඩි ගතියක් තියෙනවා. දැන් මේවා අපි ඔය සයිට් වල පාවිච්චි කරන්න ඒගොල්ලෝ එවපු ඒවා. අර ගිහින්. මේකෙම ඒවා නිකන් අර සමහර ඒවා ආටිෆිෂල් ගතියක් තියෙනවා. මේ වගේම මේ නිකන් සිමෙන්ති ගතිය වැඩි. අර නිකන් පේනවනේ. දැන් ඒවට අක්කාලා චෙක් කරනවා. අර මොකක්ද කියන්නේ? සිමෙන්ති අඳුනොත් මේක ට්‍රැක් කරනවා. ෆවුන්ඩේෂන් නැහැ. සමහර ඇත්තටම ගලේ වුණාට ඒ වගේ නෙමෙයි. අන්න ඒකයි. ඒක උගල් වගේක් ඔය තියෙන්නේ. වෙලාවකට මේ අතටයි වෙලාවකට මේ අතටයි ගැනිච්ච වීඩියෝස් ඒ වගේම තමයි තියෙන්නේ. ඒමයි තියෙන්නේ. නෑ ඒක සමහර භාගයට භාගයක් තමයි ඉන්ෆර්මේෂන්ස් තියෙන්නේ. ඔව්. සමහර ඒවා කරලා මේ රෙජිස්ටර් වෙන්නේ නැහැ. මේව අපි දැන් අපි ගාවට කවුරු හරි කෙනෙක් ආවොත් මෙහෙම ගව ගන්න තන සොයන්න කියලා. අපි කියන්නේ අපේ ලයිසන්ස් ඉස්ලා ගන්න මොකද මොකක් හරි ඉෂුව එකක් ආවොත් අපි වගේ කියන්නේ නැහැ. අපි අර දේශ විතර අපි කරන්නේ. ෂෙඩ් එකක් පොඩි ගියක් ගහලා ගෑනුවා. ඒක කරන්න මාකට් කරන්නේ. ඒත් ලාභයි කියලා හිතන ඒවා නඩත්තු කරනවා වගේ මේ පස් ගන්න අර වැඩි කරන්න පස් ගන්න සිප්ෆෝම් කියන්නේ ෂටර් දෙකක් සෙට් කරලා ගල්කොබින් සිමෙන්ති එකට කලවම් කරලා එකට 10 අනුපාතයට කලවම් කර ස්ලිප්ෆෝම් කියන්නේ ඇත්තටම මේ ෂටර් දෙකක් එක බිත්තියක ගාස් උඩට ස්ලිප් වෙවි යන එකට මේක හුඟක් අර ෆිනිෂින් කියන්නේ මෙහෙමයි
මේ දැන් ඔය අර ඕකේ එනවා ඔය රැලි වගේ ගතිය. ඔයාලට පේන්නේ නැති අර බිල්ඩින් එකේ හැම ගහලා තියෙනවා. ඒක පේනවා ඇති. ළඟට පේන්නේ නැති මේ හරියට තාවර පේනවනේ. අර බැම්මනේ මේක ඇතුලේ ඒතකොට අර තාප්පේ ඔයම ගාපුවා. අර ස්ට්‍රෙන්ත් එක අතින් හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන බ්ලොක් කරක වගේ ඒ වගේ හොඳ හයියක් තියෙනවා. එතකොට මේක තමයි අපි ඔය හොඟක් දැන් අපි මම ඔයාලට කිව්වේ අර ඊ ගබඩා වලට එතකොට ඒ වගේ දැන් ස්ටෝර්ස් වලට වෙයාර් හවුස් වලට වගේ ඒවට ගහනවා ටොප් වලට. දැන් අරවා හැම ඔය මැෂින් එක ඇතුලේ තියෙන්නේ. අනිත් එක හීට් එක එහෙම ඇතුලේ එහෙම අර බ්ලොක් ගල් වගේම තමයි ඉතින් හීට් එක. දැන් අර පස් ගල් වල නම් ඇතුලේ හීට් එක අඩුයි. මේවා වඩාවට හීට් එක ඕනේනේ. මේ වගේ එකක් මම දැක්ක තාප්පයි ගෙවල් දෙකක් ඒ කන්ට්‍රැක්ට් කරලා තිබ්බා. ලයිසන් කෙනෙක්ද දන්නේ ඔක්කොම කුකුරලා. තාප්පෙත් කුකුරලා ඒ ගේට් කුකුරලා. ඒක මෙහෙම වෙන්න ඒ කියන්නේ මෙහෙමයි. සමහරක් විට මේකෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහරක් විට ගිලා බැසීමක් තියෙනවද එහෙම දන්නේ නැහැ. නැත්නම් මේක ප්‍රමිතිය හරි නැද්ද දන්නේ නැහැ. ගහපු එහෙම වෙන්නත් පුළුවන්. අර ඒකනේ කිව්වා අර මේකේ ගල් කුඩු එකේ අර පිසි වගේ ආවොත් ඒකත් ප්‍රශ්නයක්. ඔව් සාමාන්‍ය අර සීව් සයිස් එක අපි කියනවනේ සාමාන්‍ය ලොකු කඩ තියෙන්නත් බෑ. සාමාන්‍ය මිලිමීටර් දෙක පහට දෙකට වගේ අඩු ඒවා තමයි ගන්න. එතකොට තමයි හොඳ ෆිනිෂ් එකක් එන්නේ. මං කියන්න අපිට මූලිකවම ඕනි මේ වගේ බ්‍රැකට් එකක් ඕනි. මේක අර MS ප්ලේට් එකකින් හදාගත්ත බ්‍රැකට් එකක්. මේ මං කියන ගමන් යන්න බෑ. ඊට පස්සේ මේක අටින් එක සයිස් එක MS ප්ලේට් එකක්. එතකොට මේ වගේ බ්‍රැකට් දෙකක් ඕනි. බ්‍රැකට් දෙකක් ඕනි සාමාන්‍යයෙන් අඩි 10ක්. ඊට වැඩිය ලොකු එකක් ඕන නම් 3ක් ඕනි. මොකද එතකොට හැන්ඩ්ලින් අමාරුයි. වැඩිය දිගට උනත් ගහන්න පුළුවන්. හැබැයි දැන් හිතන්නකෝ බ්‍රැකට් දෙක මති ඊට වැඩිය මේට වැඩිය දෙක වුණා. මොකද නැත්නම් අර බිම් වෙන්න වගේ වගේ. ඊට පස්සේ දැන් මේ බ්‍රැකට් දෙකක් මෙන්න මේ විදිහට සෙට් කරගන්නත් ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ යන දාලා දැන් මේකේ තියෙන්නේ මේක මේ ඇනවලින් ගලවලා මේක අනිත් පැත්ත හැරෙව්වහම මේක හතරේ කණුවට. ඔව් මේ ඇනගලා මේක අනිත් පැත්ත හැරෙව්වොත් මේක සෙට් වෙන්නේ හතරේ කණුවට. දැන් මේ හයේ කණුවට. එහෙම තමයි සෙට් කරලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ දෙපැත්තෙන් මේ කරාම දෙකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ගහගෙන යනකොට සාමාන්‍යයෙන් මේ මෙතන කොලොප්පු ගන්න ඕනි. ඒවා නම් ඔයාලා සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ. ඒවා ඔය කණු වල නිකන් ගෙවල් හදනකොටත් මේ එතනින් අනිවාර්යෙන් ක්‍රැක් එකක් යනවනේ. ඒක මේ අර ඔයා අහපු එක එතනින්ද ගිහින් තිබුණේ. නැත්නම් මැද්දෙන්මද? ඒ වගේ වන සමහරක් විට පිටි අවුලකුත් වෙන්නේ නැති නැත්නම් ඒවල සාමාන්‍ය බාහි බැස්සහමත් එහෙම වෙනවා. වෙලගාව තමයි ගෙවල් දෙකම තියෙන්නේ. පොළොවේ ප්‍රශ්න වයිබ්‍රේෂන් වලට ෆවුන්ඩේෂන් එක අපි ආදිව අයිලකට දාලා ගියමු එතකොට ඕන් පුළුවන් සාමාන්‍යයෙන් දැන අපි ගහන කලින් ලෑස්ති කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක ගහනවද දාලා නෑ මේක නම් අපි අද දැන් කොලොප්පු ගාලා මේක කරන්නේ. ඔව් ඒක තමයි මම ඇහුවේ. අපි දැන් මේක ගාලා ඉවරනට පස්සේ මේක කඩනවා. දැන් අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරන්න ආයි කරන්න එපා. නෑ මම ඇහුවේ දැන් මේක අපි මේක බැඳගෙන එද්දිම මේ දාලා දැම්මොත් ඕල්ලට එහෙම ගැටලුවක් නැහැ. දැන් අපි සාමාන්‍ය අපි සයිට් වල කරනකොට නම් මේකට මේ විතර කූරුත් බස්සනවා. කම්බි බස්සෝ එහෙමත් කරනවා. බැරා එමල්ෂන් ගහනම් මොකක් හරි අපිට අර බොන් වෙන්නයි ඕනි. සර් ඒතොර ඊ කිව්වා මේ බොරු මේ කකුල් මේ කණු දෙයක් දාලා ඔව් මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ මේ බොරු කණු කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ දැන් මෙහෙම ගැව්වට පස්සේ ඔයාට දැන් අර පැත්තට බිත්තියක් යන්න ඕනි වුණා. කොහොම සෙට් කරන්නේ? ඒකයි පටන් ගන්න විදිහක් නැහැ නේද සර් මේකෙන්ද ඔව් දැන් මේක සෙට් කරන්න විදියක් නැහැ නේ. මෙතෙන් එළියට පන්නලා මේක මෙතෙන් නවත්තන්න බෑ. එහෙනම් මැෂින් දෙකක් තියෙනවා මේවට තාඩු දෙකක් තියෙනවා එතකොට කරන්නේ අපි කරන්නේ එක්ක මෙතන 2x2 එකක් තියලා මේක ගහගෙන යනවා. ඊට පස්සේ දැන් මේක තියෙනවානේ මේක අපි මෙතනින් හොඳින් ස්පාරි කපාගෙන මේක අර 2x2 එක අයින් කරලා එතෙන්ට සෙට් කරනවා. ඊට පස්සේ ඒක ගහලා පස්සේ මේක බදාම වලින් ෆිනිෂ් කරලා දානවා. එහෙම තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ගැප් එක තමයි ඉතුරු කරන්නේ
මේක දාගන්න ඕනේ ගැප් එකනේ. මේක මෙෂර්මන්ට් මේවා තමයි 2x2 එක තියන්නේ මේ බීම් එකනේ. මේක බීම් එකෙන් අඩු කරගන්නේ 2x2 එක. අපි ගහන්න ඕනේ. අනු ඇතුලේ නේ. ඔව් වදින්නේ. ඔව් 6 කනුව අය කරුවෝ නැත්නම් 4 කනුව 4 කනුවකට නම් මේ එහෙමයි 6 කනුවකට නම් එහෙමයි අය කනුව නම් මං ඒක පළලට තමයි මේක පිරෙන්නේ. එහෙම ගැටලුවක් නැහැ අර 4 කනුව නම් 4 කනුව ගන්න තමයි පිරෙන්නේ. කනුව කනුව කෙලින් කනුව ආයි මේ උඩට තියන්න ඕන ආයි උඩම ආනේ ඒකට අංගල 8ක් වගේ තමයි මම හිතන්නේ වැඩි ඔව් දැන් අපි මම ඉන්නේ මෙහෙමයි ඔව් මෙහෙමයි මේකේ උස්ස දිග වැඩි කරන්න පුළුවන් එහෙම ගැටලුවක් නෙට් එකකින් ගන්න අර අපිට හැන්ඩ්ලින් තමයි පොඩ්ඩක් බලන්න ඕනේ හැන්ඩ්ලින් තමයි පොඩ්ඩක් බලන්න ඕනේ දැන් හිතන්නෝ මේකට අපි සාමාන්‍ය අපි දෙන්නගෙන් කරන්න කියලා කියන්නේ දෙන්නෙක් කරන ඉතින් මේ දැන් මේ ලෙවල් එකේ පුළුවන් හිතන්නෝ උඩට යනකොට එතකොට 3-4 දෙනෙක්වත් ඕනේ නැහැ ඔව් ඈ මේක නවතින්නේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා ඔව් ඔව් මේකම තමයි ප්‍රොජෙක්ට් එක ඉවරන අවුරුදු දෙක වෙනකම් මේක නැගි ඔව් නැගින අඟල අඟල ගන්නට අපි වගේ නෙලම් කරලා කියනවා මේක නෙවෙයි සිස්ටම් එක ස්ලිප් ෆෝම් කියන කැලිදි සිදුරවල ස්ලිප් ෆෝම් කියන්නේ අර මේ ෆෝම් වර්ක් එකේ මේක තියෙන්නේ දැන් මේක ඇත්තටම මේ ඇවිල්ලා තියෙන දැන් අපි අර ගල් කුඩු සිමෙන්ති කලවම් කරලා අපි කරන්නේ එතන කරන්නේ ඉස්සරම ওই ගල් කුඩු කියන්නේ අර නිකන් වේස් ඒ කියන්නේ නිකන්නේ දීලා තියෙන්නේ දැන් එහෙම නෑනේ දැන් මං හිතන්නේ ඒවත් කරන්නේ වැඩි වැඩිවලට වැඩි කරනන්නකො ඒක මේ කැලිදිස්ස පවර් ප්ලාන්ට් එකේ වැටේ තියෙන්නේ ඔව් සාමාන්‍ය ඒ දීගන්න බැරි ඔව් ඒක මේක ඒ කාලේ ආපු එකක් ඔය නිකන් කාලේ කරපු රිසර්ච් එකක් අමුද්‍රව්‍ය තියෙනවා නම් ළඟපාත මේ දේ කරන එක පහසුයි. කැලිදිස්ස පවර් ප්ලාන්ට් එකේ වටේ තියෙන කරන්න උනොත් මැටීරියල්ස් නෑනේ වාගෙන මෙතන පෑලි කොට තියෙනවා ඒක තමයි අලුත් පාලි කරනවා නෑනේ ඒක පැනල් බස්සලානේ තියෙන්නේ ඒක වෙනම එකක් අපේ තියෙනවා ඒක අපේ යාඩ් එකේ කරන එකක් ඒ පැනල් බස්සන එක යාඩ් එකේ කරනවා පිළිකා බ්ලොක් ගල් පිළිකා බ්ලොක් ගල් වලින් ගෙවලා වෙන එක පිළිකා ඒ නිසා පස් කරලා අයි දැන් දුම් කරනවා පිළිකා ඒකේ මේ ෆෝම් ගල් හදන ප්‍රෝග්‍රෑම් මොකක්ද ඔව් ඒක ඔයාලා ඒගොල්ලෝ කියයි. අතන මම ඒ සම්බන්ධ කරගන්න ඕනේ නැත්නම් මේවා කොටද්දි මේවා ඈත් වෙන්න පුළුවන්. එහෙම ගැටලු තියෙනවා. මේක මෙතන මේ වගේ කොලොප්පු ගාලා තියෙන්නේ අතන කණුවයි අරගේ අතර තියෙන බොන්ඩ් එක වැඩි කරන්න. ඊට පස්සේ අපි මේකට තව පාවිච්චි කරනවා ජැක් දෙකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ වගේ රැමර් එකක් තලා ගන්න එක මීටරයක් උස එකක්. ඊට පස්සේ අපි ස්පීඩ් ලෙවල් එකක් තියාගන්නවා මේ ෂටර් එක සාමාන්‍ය ලෙවල් එකට තියාගන්න සහ මේක ජැක් කරන්න ඕනි ලෑල්ලක් දාලා ලෑ කොටයක් දාලා මේ පොඩි වැඩ තියෙනවා. අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් කවුරුත් මගෙන් අහුවා මේ සෙට් එක හදන්න කීයක් විතර යනවද කියලා. මේ සෙට් එක හදන්න නම් 50000ක් 60000ක් විතර යයි. මේ සෙට් එක මේ අනිත් එක තමයි මේක දැන් අපි මේ ළඟදී අපි එකක කරා ඒකේ කරේ මේ ප්ලයිවුඩ් සෙට් කළා කොටලා. බයිදින් කරගන්න පුළුවන් වුණා ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ප්ලයිවුඩ් සීට් එකේ උසට අතර හදා ගන්නවා ෂටර් එක. ඊට පස්සේ කොටනවා GI බට දාන්න ඕනි අරහට නැත්නම් ප්ලයිවුඩ් සීට් එක මේ වගේ. ඔව්. ඊට කරගන්න. ඔව්. ඒ ප්ලයිවුඩ් සීට් මේ මොකද යටි එකක් කොහොමද දාන්නේ? පැත්තෙන් එළිය මෙහෙම එළිය ප්‍රෙස් කරා ප්‍රෙස් කරා ෆීඩ් කරන්න ගන්නේ ඔව් අර කියන්නේ සර් අරගේ මේ කීය දාන සිමෙන්ති එකට 10යි
උඩක පැත්තට එන්න. ගඩවල් බෑ කැඩේ ගන්නවා. මේක තෙල් ගන්න නැද්ද? ඒක ගාවද? ඒක තෙල් ගන්න ඕනේ. මොනස් තෙල් ගන්න? ඩීසල්. ඩීසල් ගන්න. ඩීසල් මේ කලම් කරලා ගන්න. ගාලක් තියෙන්නේ ඔව් ගාන නෙවෙයි වේසක් ගන්න. මේක අපි දැන් මේ ලෙවල් එකට දාගන්නකොට ගුවන් බලන්න අර ජැක්ටි දාගන්න බැරි වෙයි. උඩටම පුරවන්න නැද්ද? මේක ස්ලිප් නෑ එහෙම වින්න ඕනේ නෑ. මේක කොටලා ඊට පස්සේ ජැක් කර කර මේක උස්සන්නයි තියෙන්නේ. ඒක වින්න ඕනේ නෑ. දැන් මේකේ මේ අර ප්ලයිවුඩ් එක කරලා මේ සයිස් කෑලි පටි අරන් නෑ 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 සම්පූර්ණ ප්ලයිවුඩ් එක මම ඔය උඩට ඊට පස්සේ තලන්න දෙයි. ඊට පස්සේ තලන්නේ. ඒකෙත් අර අපිට තැලෙන ප්‍රමාණය තමයි වැදගත්. කොහොම හරි තලා ගන්නයි ඕනේ. ලේයර් ගන්න හරි තරලා උස්සන්න. ඊට පස්සේ අපි එක සැරයක් සාම්පල් එකක් ගහලා අපි මේ වගේ එකක් පුව එකක් කරා. ඔය එකක් කරලා ඒක ගෙනල්ලා ලැබ් එකේ චෙක් කරා. අර ස්ට්‍රෙන්ත් එක තියෙනවා නම් අපිට ප්ලයිවුඩ් නෙමෙයි ඔක ඕනෑන් ගැවුවත් තමයි. මේ හැම එක මේක මීටරයක් විසයි. මේ වගේ එකක් හදාගන්න ඕනේ. මේ වගේ එකකින් මෙහෙම තුන් පාරක් ගැහුවා නම් ඇති. අරක එහාට නිකල්ලා ඉන්න. ලයිව් අර කෙරුවන දාන්න. අර කෙරුවන ඉන්නේ. ඒගොල්ලෝ දානවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේක මහන්න මේ සම්බන්ධ. ඈ? එහෙමයි. මේක වලින් නෙමෙයි. මේකට සුබත් ඒකෙන් සමහර රිසර්ච් තාම ගිහින් ඒවා දැන් මේ ඉන්සුවතත් ගිහින් එහෙම යන්නේවා තියෙනවා. යන්න ඒවත් තියෙනවා. අපලි බිත්තිය ගන්න කිව්වා වගේ අර හස් එකම හරියන්නේ. අපල පිටි කියන්නේ කෙමින් නැති කෙමින් නැති බිත්තිය අර පස් දාලා ෆොටෝ එකක් මම කියන්නේ මේක අර මේ දැන් මීඩියා හේතුනාත් ඒක ටීච් එක මේ ලෝකල් වගේ ये दागන්න එපා ගොන්නේ තියෙන්න ඕනේ සිමෙන්ති දානවා නම් ජීවන අනිවාර්යයෙන් නැත්නම් ක්‍රැක් වෙනවා වගේ කිව්වා වගේ ක්‍රැක් වෙනවා නැත්නම් හයි වෙන්නේ අර පස්කල් ගහන මිශ්‍රණය මේකට දාලා හදන්න වේද මේ විදිහට බෝල් එක බෑනේ. මොකක්ද පර්පස් එක? මේ වගේ බෝල් එක මේකයි ගැටලුව. ඔව් ඇතුලේ මේසන් බාස් කුලී නෑ. ඉතින් අරක ඊට වැඩිය දෙන්නේ අර දැන් මේක කොටනවට වැඩිය අරක එකපාරට තියාගෙන ඉන්න ඉතරනේ තියෙන්නේ. අනිත් ෆිනිෂින් එක හොඳයි. පේනවා අපියරන්ස් එක පේන හොඳයි. එහෙම හොඳයි. මේකේ මැටීරියල් විතරයි ගේන්න තියෙන්නේ. එතකොට අරව දඩල කපන තැනකින් හරි අපි කපලා හරි එහෙම. දැන් මේකේ ගල් කුඩුයි ගහරි පසුයි සිමෙන්ති විතරයි. ඒතර ගෙනත් ගමන් බිත්ති කම්ප්ලීට්.
එකපාරට. ඔව් ඒක හරිය. නිකම් පිටියක් විතරයි අර ඩිසයින් මොකුත් නැහැ. ඉතින් අර බ්‍රූ එක මේක නැහැ. ඕන නම් අපිට හදාගන්න. පොටි අපි හදනවා මැටි. කියලා තියෙනවා මැටි පොටි. බලන්න ඔය බලන්න මම පෙන්නන ඔය මැටි නැත්නම් ගාන. තියෙන එහෙම කරපු ඒවා. මේකේ මැටි ගාන. කියන්න සාමාන්‍ය මේ වගේ කරපු එකක් තමයි තියෙන්නේ. ඔයාලා තව දෙයක් කියන්න බැරුණා දැන් සාමාන්‍ය මේ වගේ හොඳ පිටි යනවා නම් සාමාන්‍ය ලේබර් එකයි මැටීරියල් එකත් එක සාමාන්‍ය වර්ග අඩියකට ඕන ඉරක් 800ක වගේ මුදලක් තමයි යන්නේ. ඒ පිටියට 600ක් වගේ. ඒක සාමාන්‍ය රඳා පවතිනවා. ඒ වගේ මේ වගේ ඒක වර්ග මීටර එක වර්ග අඩියකට යනවා. මේ විදිහට වරික් ගන්න කරා. මේක තලන විදිහ. ඔයා තලලා එහෙමනම් මේ වගේ සාම්පල් එකක් ගන්න තලන්න. තලලා ඒක ඔයකන්නේ අපි ඔය එකක් කපලා ගෙනල්ලා බ්‍රෑන්ඩ්. කියන්නේ දැන් 3කින් කපලා ගෙනල්ලා ටෙස්ට් කරලා බලලා ඒ වෝල් එකේ අපි කියන අර කිලෝ නිව්ටන් ගන්න තියෙනවා නම් ගැටලුවක් නැහැ. මොකක් ශක්තියක් තියෙන්න බෑ නැත්තම් නිකන් ගැව්වක් කරලා යනවා වැඩක් නැහැ. සර් එහෙම අපි කියන්නේ චෙක් කරනවා. ඔව් ඔව්. එහෙම චෙක් කරගන්න පුළුවන්. ඔව්. හැබැයි පේමන්ට් එකක් ගන්න ඕනේ. දෙපැත්ත පුරු කරලා ඉන්න. පුරු කරා. මෙතන ලෙවල් එක තියන්න. මේ ලැබ් එකේ මම ඔයාලව හෙට වෙලාව දුන්නු ලැබ් එකට එකයි යන්න. මේ අපි ලැබ් එකේ සාම්පල් හැම එකක්ම චෙක් කරනවා. ටෙස්ටිං හැම එකක්ම කරනවා. තියන්න. ඒ සම්බන්ධව ඒකට අර පස්කල් සම්බන්ධව කොන්ක්‍රීට් සම්බන්ධව ප්ලයිවුඩ් ලෑන්ඩින් කරද්දි මේ වගේ ගෙදෙට්ට හදාගෙන තියෙනවා. ඈ ප්ලයිවුඩ් ලෑන්ඩින් කරද්දි ඊළඟ කැලේට මේ වගේ මේ වගේ එකක් තියෙනවා. මේ වගේ. නෑ නෑ මෙතන මේක මාරු වෙලා. මස් ටික ඔයා මේවා ටික අරන් එක තමයි මම කිව්වේ. ගල්පු ටික අයින් කරන්න. ඒකට හරි කමන්නේ ගහ ගන්න පුළුවන්. පොට ටියලා ගහන්න. මේකෙන් සර් වෙන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගලවා ගැනීමද නැත්නම් මේක නෑ නෑ ඕක ස්ලිප් වෙන්න ඕනේ. දැන් ඊළඟ ස්ටෙප් එකට ආයි දැන් ඉතින් ටික දාලා කොටන්න ඉබේ. අර කෙටිවෙන් තමයි අර බලේ මේ පිටි හයි එළිය නේද මේකෙන් තමයි නෑ නෑ නෑ. කොටන්න ඕනේ මේක. නැත්නම් අපි උස්සන්න පුළුවන් නම් මේක අපි උස්සන ගන්න. නෑ නෑ මේ ජැක් එකට මේක තව තද වෙනවනේ නේ. තද පල්ලෙහාට යනවා. ඒක තමයි මේකේ වාසිය තියෙන්නේ නේ. නිකන් කරා තමයි. මේක දැන් ඇති. ජී පයිප් වලින් මේක හදාගන්න බෑනේ නේ. හා? ජී පයිප් වලින් මේක හදාගන්න අමාරුයි. සීතෝලින් මේ නෑ මේ අරක ගහද්දි ලෙවල් කරලා මෙතන ස්පීඩ් ලෙවල් එක තියලා බල බල උස්සන්න. දැක්ක ප්‍රෙස් කරනවා. එන්නම එක ගන්න යන්න. ඔය පැත්තෙන්.
slip foam बोलने slip foam construction අපි අර මෙහෙම ගහනවා වගේ තමයි උඩ ලේයර් එක ටිකක් අද මේක ඉතින් බර අල්ලන්නේ දෙපැත්ත හොද කරලා ඉන්නේ තුමන් වැඩි දාගන්න බෑ යට එකට තියලා ගහන්න තාගන්න ඊටම ගන්න ඕනේ මේක අඟල් 6ටම හදා ගන්න ඕනේ. වැඩි කේස් එක හෝම්වර්ක් එකේ තියෙනවා. වැඩි දාගන්න එපා හරි ඉතින් හරි ඔයා කියන්නේ මේ ලබන සමානේ ගේන්න කියන්නේ. කවුද ගේන්න කියන්නේ? ඔව්. ඔයා කියන්නේ ඉතින් දවස් කීයක් ඉතින් සාමාන්‍ය දවස් 7ක් මොකද ඒක කියන්නේ කවේ මේක භාගයක් විතර ඒක නේ පියව මේ විදිහට තමයි ප්ලේට් හදන්න ගෙන්න හදලා මේ ටිකක් අය පොඩි එක්ස්කේවේටර් එකක් හොයාගෙන ඒක උස්සලා දීලා දෙන්න මේක තව මේ කණු දෙක අතර දුර වැඩි කරා නම් හොඳයි හොඳයි ඉතින් මේක උස්සන්න තමයි සර් අමාරු සර් මේක අර හැන්ඩ්ලින් අපි බලන්න ඕනේ දැන් මේ කට්ටිය ඉන්නවා නම් දැන් අපි රෙකමන්ඩ් කරන සාමාන්‍යයෙන් දෙන්නෙක් මේ ලෙවල් එකේ උඩට යනකොට තමයි තුන් දෙනෙක් වගේ වුණේ මේ දෙන්නෙක්ට කරන්න පුළුවන් විදිහට තමයි මේක මේ හදලා තියෙන්නේ අපි 10න් 10ට ගහනවා නම් මේක රැමර් එකක් තිබුණා මේ කොහොම ගහන්නේ මේ ඒක අල්ලපුවම අර පෝකර එකේ වයිබ් නැහැ මේකෙන් අර අපි අර කලින් කරන කම්පැක්ට් එකේ නෑ මේකේ ප්‍රමාණයක් කම්පැක්ට් වෙනවා නැති මෙයා දැන් කරන්නේ උස්සනේ වැඩි මේකෙන් කරන්නේ ඔයා ওই පැත්තෙන් චුට්ටක් ගන්න ඒකේ ඕන් පොට්ටක් ගන්න තියනවානේ තව ටිකක් දාලා ගන්න මේ දැන් ඔය පෙල් නැති යටින් එනවා අර මෙතන ඕන නම් දැන් සමහරක් විට අර මෙන්න මේ වගේ ජොයින්ට් එක හරියට එන්නද එතකොට අපි කරන්න ඕනේ අර පොඩ්ඩක් බලාගත්ත බදාමේ ගල් පොඩි ටිකක් එකතු කරලා පොඩ්ඩක් හැන්දකින් කියලා යන්න හරියට අපි තව එකක් දාලා තව එකපාරක් කරලා බලමු yes
අනේ වගේ තියාගෙන තමයි ලෙවල් කරලා තියන්නේ. ඒ යන ගාවම තමයි මේ සටර එකෙන් ඒකත් තමයි. ඔව් දෙපැත්ත ෆිල් කරගන්න ජනරේටර් දාලා දෙපැත්ත ෆිල් කරගන්න දැන් අපි හිතනවා දැන් මේකේ උඩ වුණ කොන්ක්‍රීට් එකක් වුණත් දාගන්න පුළුවන්. අපිට මේක ලෙවල් කරගන්න පුළුවන් උළුවස්ස එක. එතකොට ඒ උළුවස්ස යන්නේ අර අඳ 9. එතකොට ඒ ගානට යනවා. මැද ඉතිරෙන්න. හය පිටියක් කරනවා නම් අඩුයි නේද? 4ක් වගේ. ඔව්. එහෙනම් අපි දීප කැලක් හරි දීලා ඒක හදාගන්න. ඔව්. ඒකනේ බීම් එක කියලා නේ. මේක ඉන්ටර්නල් එකේ පොඩු ගන්නනවා අර කිසිම ඔව් කඩන්න. අරක හයි වෙනවා බොන්න වෙනවා බුස් ගන්න. දැන් අර කෙටුවා නේද මේක? දැන් ඔයාලා දැක්කද නැහැ කොටද්දි යටින් කඩාගෙන යන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා වතුර වැඩි වෙලා අන්න එහෙම වුණොත් ඕකෙත් අර අපි සාමාන්‍ය අර පස්වලේ වගේ අතේ ගුලි කරලා ගන්න ගන්න තමයි ගන්න ඕනේ. ඒවා සමහර ඒවා අර එක්ස්පීරියන්ස් එකෙන් තමයි එන්නේ. සිම්කල් දැම්මත් කඩතුළු වෙන එක විතරද වෙන්නේ? නෑ දැන් ඔයාලට පේන හැටි දැන් මේ තියෙන ෆිනිෂින් එක ඒ ෆිනිෂින් එකේ වගේ සිම්කලක් වගේ හිර වුණොත් එම මේ අර ෆිනිෂින් එක එන්නේ ඔව් අන්න එහෙම ගැටලු තමයි එන්නේ. නැතුව මේ වෙන නම් ගැටලු වන්නේ නැහැ. එහෙනම් දැන් මේ සම්බන්ධව කියනවා නම් අහන්න ප්‍රශ්න මොනවා හරි කියනවා නම් මේකේ මොනවා හරි ගැටලු කියනවා නම් මේකට ඉලෙක්ට්‍රිකල් ලයින්ස් ටික තමයි කරගන්න තියෙන ප්‍රශ්නේ. එලියන් සර්ෆේස් තමයි ගහන්නේ. මේන් මේ ඇතුලෙන් දාගන්න පුළුවන්. බටේ දාලා අර අපි එතන දැන් අපි ඔතන ගිහින් දැන් මේකේ තව ගැටලුවක් තියෙනවා. දැන් හිතන්න උඩ බීම් එක දාලා මේක කරන්න බෑ. හිතන්න උඩට ගිහින් අන්තිමට තමයි බීම් එක දාන්න ඕනේ. එහෙම එනවා. ඒකම දාන්න පුළුවන් මේකට කොන්ක්‍රීට් ඔව් ඊට පස්සේ මේකටම තමයි ඒක දාලා අන්තිමට ෆිනිෂ් කරන්නේ. කන්ඩියුට් දානවා නම් පුළුවන්. අර ඉතින් දාලා ඒ විදිහට ගන්න ඕනේ. මොකක් හරි මට්ටමකින් දාලා ඔව්. හරස් අතට හරි දාලා තියාගන්න තියාගන්න එක තැන්වලින් පුළුවන්. ගන්න පුළුවන්. දාර පැත්තට පිටිය යනකොට කොහොමද කරන්නේ කියන්නේ? එතනට මොකද්ද? අපිට ස්පේස් එකක් තියෙනවා. එහෙම තමයි කරන්නේ. ඒක ගැන මම කෙටි හැඳින්වීමක් කරන්න. ඕකේ ඔය අයිටම් ගන්න නම් හෙට තමයි සම්පූර්ණව තියෙන්නේ. හෙට මේ නෑ අද කරුනේ හෙට මොකක්ද දැන් මේ ගැන මම මේ ස්ලැබ් එක ගන්න ඉතින් ඒක හිට දන්න ඕක දැන් උනත් ගන්න ගැටලුවක්. මෙහෙමයි ඔයාලා අහන්න හැමදේම දැන් අර සාකච්ඡා වාරය කියලා එකක් තියෙනවානේ. මේක සාකච්ඡා වාරය කියලා. ඕන එකක් අහන්න. මේක ගන්න පුළුවන්. හැබැයි ඒක ඔයාලගේ තියෙන ඕන ඔයාලා අහන්න එපා මට මේක එහෙමනේ මගේ අයිඩියා එකක් තියෙනවා මෙහෙම කරන්න මම නම් මෙහෙමක් තියෙනවා. ඒකට මේක මොකක්ද ඔයාලෙන් කරගන්න. එහෙම වුණාම කොස්ට් එක නෑ. දැන් සමහර ඒවා අපේ ඩිපාර්ට්මන්ට් නෙවෙයි. මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එකට සම්බන්ධ ඒගොල්ලෝගේ ඇවිල්ලා කතා කරන්නේ. ඒතකොට ඒ යාළගේ නම්බරයක් හරි දෙනවා. මේකේ මේ මේක තමයි නර්ඩ් ස්ලැබ් එක කියන්නේ කෙටියෙන් කියනවා නම් මේකේ තියෙන මේ පර්ගෝලා මේ වගේ මේ මම ස්ලැබ් එක ගැන කියන්නම් කෙටියෙන් පිට තමයි මේවා දාන්නේ කොහොමද මේවා කොහොමද ලාස් දෙන්නේ ඒ තේරම තියෙන්නේ හෙට. එතකොට මේකේ සාමාන්‍ය පර්ගෝලා බීම් එකක් ස්පෑන් එක සාමාන්‍යයෙන් අඩි 16ක් යනකම් යන්න පුළුවන්. 16ක් ගිහින් 3ක් කැන්ටිලීවර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ පන්නන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කරලා තියෙන්නේ මෙතන අඩි 3ක අඩි 6ක කම්බියක් දාලා දින උඩි. මේක කැන්ටිලීවර් කරන්න. නැත්තම් මේ කියන්නේ හයි ටෙන්සයිල් ස්ටීල් කියලා කම්බියක්. ඕගලන්ට ඔය සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් කම්බි තුනක්. STS වයර් තුනක් ඇති. ඒ වයර් වල තියෙන්නේ අපේ තියෙන මුතු වාහනේ තියෙනවා. දඟරේ වාහනේ තියෙනවා. ඒතකොට ඕක කියන්නේ හයි ටෙන්සයිල් ස්ටීල් කියලා. ඕක ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක කියන්නේ ඇදීමේ ගුණය. දැන් ඕක සමාන පේන නිකන් කාලේ කම්බියක් වගේ වුණාට ඕක හොඳට අදින්න පුළුවන්. මම යාඩ් එකේදී පෙන්නන්න
ඕක හොඳට හදලා කොන්ක්‍රීට් කරලා කොන්ක්‍රීට් කියන්නේ අර කම්පොසිට් ස්ට්‍රෙන්ත් එකට හොඳින් ඔරොත්තු දෙන එකක්. ඒතකොට මේකේ තියෙන්නේ මේ පැනල් එකක් මම හෙට දාලා පෙන්නන්න හෙට මේක පෙන්නන්න. මෙතන තියෙන පැනල් එකක් අපි අඩි දෙකෙන් දෙකට මේ වගේ පර්ගෝලා බීම්ස් කියලා මේ වගේ පැනල් එකක් ඒ අතරට තියලා අඟල් දෙකේ කොන්ක්‍රීට් එකක් දානවා දෙකේ GI mesh එකක් එක්ක. මේකේ මේ non panel beam එකකුත් එනවා. එතකොට අපි කරන්නේ මෙතනින් ෂටරිමක් ගහනවා. ෂටරිමක් ගහලා අඟල් දෙකේ කොන්ක්‍රීට් එකක් දානවා. මෙන්න මේක අත්‍යවශ්‍ය නැහැ. මේකේ අවශ්‍යතාවය ඉන්නේ අපිට ගයක් හදනවා නම් මේක අපිට ලාභයි. අපි කොන්ට්‍රැක්ටර් කෙනෙක් නම් අපිට ෂටරින් හදලා තියාගන්න පුළුවන්. මේකට ෂටරින් හදලා තියාගන්න. උගක් කොන්ට්‍රැක්ටර්ස්ලා හදලා තියාගන්නේ. එතකොට එයාට ඒක ලාභයි. දැන් අපි හිතනවා අපි හදලා එක ගයක් හදනවා නම් අපිට ආයි වැඩ ගන්න නැහැ. ඒකට අපිට වැඩි පාඩුයි. මේකේ කිසිම ලෝඩ් එකක් ගන්න නැහැ. මේක නිකන් ෆෝම් වර්ක් එකක් විදිහට මේ පැනල් එක යන්නේ. ඊට පස්සේ මේ බීම්ස් වල ඔය සෙක්ෂන් තියෙනවා. සෙක්ෂන් එක සාමාන්‍යයෙන් අඩි 12. සාමාන්‍යයෙන් අපි කියන්නේ බීම් එකේ ඉඳන් බීම් එකට දුර අඩි 12යි නම් අඟල් 5. ඒක වෙනස් වෙනවා. උඩ තියෙන ලෝඩ් එකත් එක්ක ඒ කියන්නේ අපි හිතන්නේ සාමාන්‍යයෙන් ගෙදරක නම් අඩි 5 යන්නේ අඩි 12ට අඟල් 5 යන්නේ. උස. එතකොට අඩි 12ට වැඩි නම් අඟල් 6. 16ට වැඩි 16 වගේ නම් අඟල් 7 යනවා. ඒක වෙන්නේ මෙහිමයි. දැන් අපි හිතන්නකෝ අඩි 10 වුණත් උඩ ලොකු ලීටර් 1000 විතර වන්තුනක් එනවා කියලා. එතකොට අඟල් 5 උස දාලා හරියන්නේ නැහැ. එතකොට ඒක අපි බලන්න ඕනි ඒක අඟල් 6ද 7ද දාන්න කියලා. අනිත් එක ඕගොල්ලන් තේරෙන්න ඕනි දැන් සාමාන්‍යයෙන් දිග වැඩි වෙනකොට මේ සෙක්ෂන් එක අඩු වුණාම මේකේ ඕගොල්ලන් බලන්න ඔය බීම් වල පොඩි මේ එක පැත්තකට ගිහින් ඇති. එහෙම අඩුපාඩු පේනවා. එහෙම අඩුපාඩු වෙන්නේ සාමාන්‍ය යාඩ් එකේදී ඔය කම්බි 3 තියෙනවනේ. තුනම එකම විදිහට ඇදෙන්නේ නැති වුණාම. ඒ කියන්නේ එක කම්බියක් රිලීස් වෙන්න පුළුවන් නැත්නම් කම්බි දෙකක් වැඩිපුර ඇදෙන්න පුළුවන් එක කම්බියක් වැඩිපුර ඇදෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි අපිට වෙන දේවල් අපිට මේ බලලා මේව කරන්න බෑ. දැන් මේ වගේ තිබුණා මේ බීම් එක නම් බැලුමට කෙලින් ඔන්න ඔය බීම් එක චුට්ටක් ඇදයි. ඇත්තටම අපිට මයින්න පුළුවන්. කම්බි වල ටෙන්ෂන් එක මයින්න පුළුවන්. ඒ සේරම හෙට තමයි කියලා දෙන්නේ. මේකේ නම් දැනට ඉතින් තියෙන්නේ මෙන්න මේක තමයි නට් ස්ලැබ් එක අර වගේ පැනල් එකක් දාලා ඔය වගේ කොන්ක්‍රීට් එකක් දානවා. මේ වගේ පර්ගෝලා බීම්ස් යනවා. ඊට පස්සේ මේ පර්ගෝලා බීම්ස් දාන්න normal මේ RCC in situ beam දාන්න ඕනි. දාලා මෙන්න මේ වගේ ගැප් එකක් එනවා. ඒක වහ ගන්න ඕනි. අර ඒකට අපි සාමාන්‍යයෙන් කරන්නේ ගඩොල් හරි මොනා හරි බැඳලා තමයි වහගන්නේ. අර එන්ඩ් එක නේද? ඔව්. මේක සම්පූර්ණ කොන්ක්‍රීට් එක මේක පැනල් එක නැතුව. පැනල් එක නැතුව ICC එක කුරුළු මික්සර් ICC එක උඩ තියෙනවා. ඒකේ කොන්ක්‍රීට් මික්සර් එක ඒ grade 25 වගේ දාන්නේ. 25 දාන්න. දැන් මේව අපි දානවා මේකට එනවා වෙනම grade 40 කියන්නේ 40 වලට ආසන්න එකක් එන්නේ. අපි ඒක මම පෙන්නන්න අපි යාඩ් එකේ හදලා තියෙනවා එකට දෙක අනුපාතයට තමයි දාන්නේ. වැලි කොට් එකට පෙට්ටි 3ක් අපේ ගේජ් බොක්ස් එකක් හදලා තියෙනවා. අපේ දැන් වැඩ කරන අය ලේසි වෙන්න. ඒකට පෙට්ටි 3ක් අල්ලනවා අපේ ගේජ් බොක්ස් එක. ඒකට 3යි එකට මේ සිමෙන්ති කොට් එකට ඒ බකට් 3ක් අල්ලනවා. එතකොට වැලි 3යි ගල් 6යි දාන්නේ. එහෙම තමයි දාන්නේ. මේ බැල්කනි අඩි 4ක් දාන්න බෑද මේ වගේ ඩිසයින් කරන්න බෑ මේ බීම් එක එහෙම? ඒ 3 තමයි රෙකමන්ඩ් කරන්නේ. ඔව්. 3යි. ඔව් 4ක් දැන් ලෝඩ් මුකුත් දාන්නේ නිකන් බල්කනි ඇවිදින්න යන්න පුළුවන් නේද නේ? බ්‍රිල් එක දාන්න. අර මෙතනින් টොප් එහෙම ඉතින් එහෙම කියන්න අමාරුයි අපිට. දාන්න කියනවනේ නේ සාමාන්‍යයෙන්. 3 දාන්න පුළුවන්. ඔව් 3ට තමයි අපි මේ ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ අපි එහෙම දානවා නම් අර සර් කිව්වා උඩින් අර තව කම්බියක් දාගන්න. ඔව් දැන් මේකේ කම්බියක් දාලා තියෙනවා. මෙහෙමයි. ඒක දැන් මෙහෙමයි. ඒක ඉතින් දැන් මේකේ දැන් උඩින් කම්බියක් දාලා තියෙනවා. මේ පැත්තෙන් අඩි 3යි අර පැත්තට අඩි 3යි කම්බියක් දාලා තියෙනවා. ඕක දැන් සමහරක් වෙලාවට අපිට උනත් අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් වලදී කරන්න ගියාම මේ බීම් එකේ දාලා නැත්නම් අපි කරන්නේ උඩ ස්ලැබ් එකට දානවා නෙට් එක. ස්ලැබ් එකට දානවා නෙට් එක. ඔව් ඒම හරි. ඒතකොට ඉතින් අර මේ තනි කම්බි යන එකට නෙට් එකක් දාලා වියදම තමයි වැඩි. මේ පැනල් එක තියෙන්න ඕනද අනිවාර්යයෙන්? මොන මේ බීම් එක තිය මේ බීම් උඩ තමයි වටේ බීම් ටික දාලා තමයි මේක තියන්නේ. මේ බීම්ස් තියන්නේ. මේකට ඔප්ෂන් එකක් ගන්න මම හරි ගියා. මේකනේ.
ඇත්තටම කොලම්ස් ගහන්න ලේසි නෑ නෑ මගේ දැන් අර කියන්න ඕනේ කොලම්ස් ගහන්න ඕකේ බීම්ස් තියෙනවා මෙහෙමයි ඕකේ බීම් කියන්නේ පරණ බීම් එකක් අර වර්ක්ෂොප් එකේ තියෙනවා ඒගොල්ලෝ අර බෙන්ඩින් මූව්මන්ට් ඩයග්‍රෑම් එකේ විදිහට මෙහෙම මේකේ පොයින්ට් හදලා කම්බි ඒ විදිහට යවලා අර දන්නද බෙන්ඩින් මූව්මන්ට් ඩයග්‍රෑම් එකේ තියෙනවා ඔහොම කම්බි යන විදිහ ඒ විදිහට හදලා තියෙනවා අර නිකන් අර ඉගෙන ගන්න කෙනෙක්ට බැලුවාම ඒක තේරෙනවා මෙහෙමයි කියලා. අර එහෙම ඉස්සර කොළසිංහ මහත්තයා කරපු එකක් තියෙනවා. අපි සෙන්ට්‍රල් වර්ක්ෂොප් එකේ තියෙනවා එහෙම. ෆ්‍රී ස්ට්‍රෙච් එක තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ නේ. ඔව්. ඒ ගොඩක් දැන් ඇත්තටම මතක් කරගන්න ගියාම මෝල්ඩුත් තියෙනවනේ. දැන් මේ 9 කණු හරි 6 හරි රවුම් කණු හරි ගහගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එළිය ගන්න තියෙන ඕන තරම් අපිට පුදා. හැබැයි ඉතින් මෙහෙමයි. ඔය බීම් කියන්නේ ඔය පෝස්ට් ටෙන්ෂන් වගේ එකකට ගියා නම් ඔය බීම් සමහර බීම් එහෙම අඩු කරගන්න පුළුවන්. එතකොට ඔය පෙරිමීටර් බීම්ස් වලට ඒක තමයි ඔය පෝස්ට් ටෙන්ෂන් ස්ලැබ් කියලා තියෙන්නේ. මෙහි නම් ඒක නැහැ. ඔය ස්ලැබ් තියෙනවා එහෙම. පෝස්ට් ටෙන්ෂන් PT ස්ලැබ් කියලා. අර සිදුරු දාලා කරන්නේ. ඔව් අර පස්සේ ස්ට්‍රෙස් කරලා පස්සේ මේවා කරනවා. ග්‍රවුට් කරලා ඒක දැන් මේක අපි ස්ට්‍රෙස් කරලා කොන්ක්‍රීට් දාන. ඒක කොන්ක්‍රීට් කරලා ස්ට්‍රෙස් කරන්නේ. එහෙම තියෙනවා. ඔව් ඒ වගේ කර ලොකු මහ පරිමාණ මේ වගේ තමයි ඒ තමයි ගන්න. ස්ලැබ් එකේ ගොඩක්ම මේ වෙනස දැන් කම් ටික දාගන්න කියන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි මෙහෙමයි. අපි මේකෙත් මේ අපි කරා බීම්ස් කරා. මෙහි යාඩ් එකේ කරා. ඒවා හැබැයි ආර්කිටෙක්චරල් බීම් මේ වගේ අර ලෝඩ් ගන්න මුකුත් බීම් නෙමෙයි. ඔව්. ඒවට නෙමෙයි ආර්කිටෙක්චරල් බීම් එකක් වෙනවා. මේ බිල්ඩින් එකක් තියෙනවා ලොකු බීම් දෙකක් ආවා. ඒ දෙක මෙහෙ දාලා මම කරන්නේ මේ වගේ දැන් ස්ට්‍රක්චර් කරලා දැන් මේ බීම් එක වගේ හතර දිගේ බොක්ස් බාර් තියන්න රිටේන් කරගන්න දර වගේ තියලා මම MS ප්ලේට් තිබ්බා. දැන් මේකේ පොඩි බ්‍රැකට් එකක් පාස ලැන්ක බෝල්ට් කරා. ඊට මේ කුඩ තමයි හතරෙන් අට හතර ෂීට් එකනේ. ඒකේ තියලා මේ කුඩට මම තව එකක් මේ මම ඔයාලට කියන්න මේ මෙහෙමයි. එහෙම කරන්න බෑ. මේ අපි දැන් ගියා එක සැරයක් සයිට් එකක් බලන්න මේ පරණ මේ ගයක් එකේ වෙලාවකට තිබුණේ 9 බිත්ති. එතකොට ඒකේ දැන් එයාලගේ කලින් අර අපි කියන්නේ සෝල්ඩර් වගේ අර ලී වලින් ගහලා තිබුණේ ඒක දැන් වියවාලා ඒක කඩලා. දැන් එයාට ඕනේ ආයි ඒ වෑම්ම ගහ ගන්න බෑ එයාට. එයාට ඕනේ වුණා මේ නර්ඩ්ස් ලැබ් එකෙන් ගහ ගන්න. එතකොට අපි කරේ ඒ බිත්තියේ අඩියක් මෙහාටයි පොඩි කොන්ක්‍රීට් පෑඩ් එකක් වගේ දාලා ඒක උඩ මේක තිබ්බා. එහෙම ඕකේ. ගැටලුවක් නැහැ 9 බිත්තියනේ. එතකොට අර ඉතින් ඒක එතෙන්ට ඕකේ. එහෙම ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් එහෙමයි කියලා හැම එකටම මේ බීම් එක නැතුව ගිහින් පොඩි මේකත් එහෙම කරන්න බෑ. මගේත් අර වහලක් ගහපු මේ සෙට් කරගන්නවා මේ හන්නේ. වහලක් ගහපු එකට මේ වහලේ ගලවන එක ගන්න. ඔව් ඉතින් දෙක පැත්තේ තියෙනවා ඔක්කොම. ස්ලැබ් එකක් බීම්ස් කියන තියනවා. ඔව් කණු ගිහිල්ලා තියෙනවා. එනේ බිත්තිය උඩින් බීම්ස් කියලා තියෙනවා. නෑ එනේ ඉතින් ටයි බීම් එක උඩ යනවා. ටයි බීම් එකක් දාන්නවා. ඒ ටයි බීම් එක දාන්න කණු තට්ටු දෙකේ ගත්ත. තුනට යනවා. ඒ තුනට හදන්නද ප්ලෑන් එක යන්නේ? මේකේ අනිත් එක තමයි දැන් මේක අපි හිතන මේ පුදා සෝට් එක දැම්මා කියලා. දැන් ඔයාලා හිතන අරගෙන ට්‍රැක් එකේ බඩ තියනවා කියලා. දැන් බඩු යාඩ් එකෙන් ගෙනියනවා නම් අද කොන්ක්‍රීට් එක දාන්න. ඒ කියන්නේ එතන ගන්න ගන්නවා. එනවා බඩු ටික ඔයා අද කොන්ක්‍රීට් එක දාන්න කියලා ගන්න කතා කරනවා. මොකද දැන් මේක අද ගෙනල්ලා හෙට ආයෙත් ගන්න වැඩ වැඩි. එතකොට කොස්ට් එක යනවා වැඩි. දැන් මේ මෙච්චර අඩි 12 ලෝඩිය කරලා මීටර් දිගේ මෙහෙ ගෙනියන්න ඕනේ තියෙනවා මේ අඩි 5 මීටර ට්‍රාන්ස්පෝර්ට් එකකට සල්ලි. විතරයි පිකාසයි.